ආයිබෝන් කියනවල් හැම කෙනෙක්ටම ඒ වගේම ගොඩක් ආදරෙන් පිළිගන්නවා අපේ YouTube නාලිකාවට. අද අපි ඔයාලත් එක්ක කතා කරනවා ස්වර්ණවාහිනියෙන් අලුතින්ම විකාශනය වීම ආරම්භ කළපු අලුත් ටෙලිනාට්‍යයක් පිළිබඳව. මේ තමයි මා ටෙලිනාට්‍ය. මා කියලා කියන්නේ මහේෂ් සත්සර් මධ්‍යමාරච්චිගේ තිරරචනයෙන් හැඩවෙන ඉරේෂ් ලොකු බණ්ඩාරගේ අධ්‍යක්ෂණයෙන් නිම වෙන ටෙලිනාට්‍යයක්. ඉතින් මේක ගොඩක් ලස්සන ටෙලිනාටයක් වේ කියලා අපි බලාපොරොත්තු වෙනවා. මේ ටෙලිනාට්‍ය කතා සංකල්පය ඒ වගේම මේ ටෙලිනාට්‍ය තේමාගේ රචනය මේ කියන හැම දෙයක්ම සිද්ධ කරලා තියෙන මහේෂ් සත්සර මධ්‍යමාරච්චි විසින්. මහේෂ් සත්සර මධ්‍යමාරච්චි කියන්නේ ශ්‍රී ලාංකීය ටෙලිනාට්‍ය කලාව ඇතුළේ පෙරලියක් ඇති කරපු තිර රචනා ශිල්පියෙක්. ඔහු තිර රචනාවෙන් දායක වූ කියා දෙන්න ආදරේ තරම් ටෙලිනාට්‍ය ප්‍රේක්ෂකයන් ගොඩක් ආදරෙන් වැළඳගත්තා. ඒ වගේම ඔහු තිරරචනය කරමින් කතා සංකල්පය ගොඩනගපු මායාවි ටෙලිනාට්‍යත් බොහෝ දෙනාගේ ආදරේ දිනාගනිමින් මේ දිනවල සිරස ටීවී ඔස්සේ විකාශනය වෙනවා. ඒ අතරතුර තමයි ඔහු මේ විදිහට ස්වර්ණවාහිනිය වෙනුවෙන් මා කියලා ටෙලිනාට්‍යයක් රචනා කරන්නේ. මේක ගොඩක් වෙනස්, මේක ගොඩක් නැවුම් කතා සංකල්පයක් කියලා තමයි දැනටමත් අපිට ආරංචි වෙන්නේ. මේ වෙනුවෙන් හේෂාන් මනුල, ගීත්මා බණ්ඩාර වගේ ජනප්‍රිය නලු නිලියන් රංගනයෙන් දායක වෙනවා. ඊට අමතරව සචින්තනී කෞශල්‍යා, සංජය මොරමුදලි වගේ අය ඔයාලට මේ ටෙලිනාට්‍යයෙන් දැක ගන්න ලැබේ. අංජලි ලියනගේ, ශිරෝමිකා ප්‍රනාන්දු, ශාන්ත ගාල්ලගේ, ශිරෝෂිරෝමේෂිකා, නිරෝෂණ ඉලේ පෙරුම මේ ටෙලිනාට්‍යයට තමන්ගේ රංගන දායකත්වය ලබා දීලා තියෙනවා. ඊට අමතරව චමින්ද බටුකොටුව, නයනා කුමාරි, ඉෂාන් මෙන්ඩිස්, ඒ වගේම වසන්ත කුමාරවිල කියන අය තමන්ගේ රංගන දායකත්වය ලබා දීලා තියෙනවා. ඔයාලට මතක නම් හේෂාන් මනුල මීට කලින් මහේෂ් සත්සර තිරරචනය කරපු හිතළඟ හිනහුණා ටෙලිනාට්‍යයේ ප්‍රධාන චරිතයකට රංගනයෙන් දායක වුණා. ඒ වගේම සචින්තනී කෞශල්‍යා මහේෂ්ගේම කියා දෙන ආදරේ තරම් ටෙලිනාට්‍ය ඔස්සේ විශාල රසික ප්‍රසාදයක් ලබා ගත්තා. මේ අය ආයමත් එකම ටෙලිනාට්‍යයකින් එකතු වෙලා ඉන්නවා මා හරහා. ඉතින් බොහෝ දෙනා විශ්වාස කරනවා මේක ටෙලිනාට්‍ය කලාව ඇතුලේ පෙරලියක් කරන ටෙලි නිර්මාණයක් වෙයි කියලා. මේ වෙනකොට මා ටෙලිනාට්‍ය කොටස් කිහිපයක්ම විකාශනය වෙලා හමාරයි. මේ ටෙලිනාට්‍ය වෙනුවෙන් ප්‍රේක්ෂකයන්ගෙන් ලැබෙන ආදරය අති විශාලයි. විශේෂයෙන්ම YouTube ඔස්සේ මේ ටෙලිනාට්‍ය නරඹන ප්‍රේක්ෂකයන් විශාල ප්‍රමාණයක් ඉන්නවා. ඔවුන් මේ සඳහා යහපත් ප්‍රතිචාර දක්වලා තියෙනවා අපි දැක්කා. රිශ්මි තීක්ෂණා එක්ක දෙනුවන් කෞශික මේ ටෙලිනාට්‍ය තේමා ගීතය ගායනා කරනවා. මේ ටෙලිනාට්‍ය තේමා ගීතය ප්‍රේක්ෂකයන් අතර මේ වෙනකොට ගොඩක් ජනප්‍රිය වෙලා තියෙනවා. ඒ වගේම මේ ටෙලිනාට්‍ය සංගීත අධ්‍යක්ෂණය කරන්නේ නවක සංගීත නිර්මාණ ශිල්පියෙක් වන දෙනුවන් කෞශික විසින්. සුරංග විජේසුන්දර සහ ලහිරු යාපහුව කියන ප්‍රබල සහය අධ්‍යක්ෂකවරුන් දෙදෙනා මේ ටෙලිනාට්‍යයේ සහය අධ්‍යක්ෂකවරුන් වෙත කටයුතු කරනවා. විරාජ් පෙරේරාගේ සංස්කරණයෙන් හැඩවෙන මේ ටෙලිනාට්‍ය නිෂ්පාදනය කරනු ලබන්නේ නිශාන්ත ප්‍රදීප් මොහොට්ගේ විසින්. විශේෂයෙන්ම කියන්න ඕනේ මේ ටෙලිනාට්‍ය විකාශනය වෙන්නේ ස්වර්ණවාහිනියේ රාත්‍රී 8:00ට. ඒ නිසා ගොඩක් ටෙලිනාට්‍යවලට මේක අභියෝගයක් වෙයි කියලත් විචාරකයින් ප්‍රකාශ කරනවා. විශේෂයෙන්ම අනිකුත් නාලිකාවල 8:30ට විකාශනය වන ජනප්‍රිය ටෙලිනාට්‍යවලට මේ ටෙලිනාට්‍ය විශාල තර්ජනයක් වෙයි කියලත් බොහෝ දෙනා මත පළ කරලා තිබුණා. කොහොම නමුත් මේ ටෙලිනාට්‍ය සාර්ථක අසාර්ථක භාවය අපිට බලන්න නම් තව ටික කාලයක් ඉන්න වෙනවා. ඒ වුණත් අපි දන්නවා මහේෂ් සත්සර මධ්‍යමාරච්චිගේ තිර රචනයක් කියලා කියන්නේ අනිවාර්යෙන්ම ඒක ලංකාවේ සුපර්හිට් එකක් බවට පත් වෙනවා කියලා. ඔහුගේ ඉතිහාසය දිහා බලනකොට ඔහු රචනා කරපු සෑම ටෙලි නිර්මාණයක්ම ප්‍රේක්ෂකයන් ආදරෙන් වැළඳගත්තා. ඒ නිසා මා කියලා කියන්නේ ඔහුගේ මීළඟ සුපර්හිට් එක කියලා අපි විශ්වාස කරනවා. ඔහුගේ තිර රචනා ජීවිතයේ 56 වන නිර්මාණය මේක කියලා තමයි ඔහු පහුගිය දවසක මාධ්‍යත් එක්ක ප්‍රකාශ කරලා තිබ්බේ. ඒක නිසා අත්දැකීම් එක්ක ආපු ගමනේදී ඔහු ස්ථාවරත්වයකට පත් වෙලා තියෙනවා. වගේම ඔහු තමන්ගේ දක්ෂ බව ඒ වගේම ඔහුගේ තියෙන හැකියාව මනාව මේ ටෙලිනාට්‍ය ඔස්සේ ඔප්පු කරයි කියලාත් අපි බලාපොරොත්තු වෙනවා. මේක ආරම්භයක් විතරයි. අපිට ඉදිරියේදී බලා ගන්න පුළුවන් මා ටෙලිනාට්‍ය කොයිතරම් ප්‍රේක්ෂකයන් ආදරෙන් වැළඳගනීද කියලා. ඉතින් අපි ඔයාලට ආරාධනා කරනවා හැමදාම සතියේ දවස්වල රාත්‍රී 8:30ට ස්වර්ණවාහිනියත් එක්ක එකතු වෙලා මා ටෙලිනාට්‍ය නරඹන්න කියලා. ඒ වගේම YouTube ඔස්සේත් ඔබට මේ ටෙලිනාට්‍ය නරඹන්න හැකියාව ලැබෙනවා.
එහෙනම් අපි අදට ගිහිල්ලා එන්නම් අපේ YouTube නාලිකාව සබස්ක්‍රයිබ් කරන්න වගේම බෙල් අයිකන් එක ක්ලික් කරන්නත් අමතක කරන්න එපා. හෙට දවසෙත් අපි මේ වගේම ලස්සන වීඩියෝ එකකින් ඔයාලා හම්බ වෙන්න එන්න. එතකන් ගිහිල්ලා එන්න. ඔයාලට සුබ දවසක්.